Hello friends, welcome back to Gaming Sania YouTube channel එකට. ඉතින් අද අපි ගහන්න යන්නේ ගහමු BR එකක්. ඉතින් පොඩ්ඩක් ඉන්න. දැන් අපි BR ගහන්න යන්නේ. ඉතින් මේක ඩවුන්ලෝඩ් වෙනකන් ඉන්න. හරි friends, ඉතින් දැන් පොඩ්ඩක් ඉන්න. මේක එන්නෙත් නෑ, එපා වෙනවා. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔන්න අද ආදි ප්‍රොඩක්ෂන් ඉන්න ඒ වගේම ගේමින් සනියත් ඉන්න අපි ඉතින් දෙන්නම ආදල් එක එකට එකතු වෙලා තමයි ගේම ගහන්න යන්නේ. හරි ඉතින් ගැම්මක් තමයි. හරි අපි ගැම්මෙන් අද BR ප්ලේ කරමු. හරි මම මගේ ෆෝන් එක ගෙනාවා නෑ. ඒ හින්දා ඉතින් මාත් කියෝ ගහනවා, එයත් කියෝ ගහනවා. ආදල් එකේ ගහන්න තමයි තියෙන්නේ. අපි මේ ඩයල් එකක් ඉන්නව අරගෙන බලමු. එක්කෙනෙක් ඉන්නවා අරගෙන පොඩ්ඩක් ඉන්න. මේ බටන් එක මෙතන තියෙනවා, එපා වෙනවා. මෙතන එක්කෙනෙක් ඉන්න SL මරු අයියා ඉන්න. යාට කතා කරලා බලමු. එයි ගහනවා නම් හොඳයි ඉතින් නේ. හරි ඉතින් වෙන්නේ නෑ. අපි එනම් BR එක දෙමු. සෝලෝ එකක් ගැහුවොත් හොඳයි නේ. හරි ඉතින් එයා එන්නේ නෑ. එන්නේ නෑ. හරි අපි සෝලෝ එකක් දෙමු. සෝලෝ BR top 10 අදින ඉතින් තමයි ඔන්න. අද මේ වීඩියෝ එකේ top 10 අදින්න බැරි වේද දන්නේ නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි පුළුවන් විදියට ගහලා පෙන්නන්නයි යන්නේ අද. ඉතින් අපි මැච් එකේදී හම්බෙමු කට්ටිය එහෙනම්. හරි ඉතින් ගෑම රිමෝට් එක දාලා ඉන්න අපේ කොල්ල අලුතෙන් රිමෝට් එක අරගෙන ඉතින් වාදින රිමෝට් තියනවා. සතාටක් තියෙනවා. ඔව් සතාටක් තියෙනවා. පෙටාටක් තියෙනවා. හරි ඉතින් එයා චාර්ජර් අරන් එනකම් මම ගහන්න මැච් එක. හරි ඉතින් ගැම්මෙන් subscribe පාරක් දාන්න. හරි ඉතින් කස්ටම් හබ් එක නම් මට පුරුදු නෑ. චුට්ටක් ස්ට්‍රක් සීන් එකකුත් තියෙනවා. එක කමන්නේ නෑනේ. හරි කමන්න. මෙතන මගේවත් ස්ට්‍රක් එන්නේ නෑ කියලා මතක් වුණා. ඒක අවුලන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලන්නේ කවදාද? ඊට සතියකට පස්සේ subscribe 20 ගහලා දුන්නොත් මම ඕගොල්ලන්ට weekly membership එකක් දාලා දෙනවා. මේ වීඩියෝ එකට 20 දාලා දුන්නොත් weekly light membership එකක් දාලා දෙනවා. මේ වීඩියෝ subscribersලා මේ වීඩියෝ එක නෙමෙයි. මේ මාසෙ වර වෙන කලින් subscribersලා 20ක් දාලා දුන්නොත් weekly membership එකක් ඕගොල්ලන්ට ආදි ප්‍රොඩක්ෂන් ගානේ දෙනවා. හරි ඉතින් මගේ YouTube channel එක subscribe 100 පැන්නුවොත් ඒත් මම දෙනවා. හරි. ඉතින් අපි බහිමු. මෙයා සැන්ඩි යවන දාලා ආවිල්ලා තියෙන්නේ. ඒකේ ආදල්ලයත් එක්ක බහිමුද හොද්ද තැනකට. හරි අපි බහිමු කටුගස්තට. හරි ඉතින් කටුගස්තට AWM වයිස් අටන මතක ඇති ඔයගලන්ට බිල්ලා ලයිට් YouTube channel එකේ. අනිවාර්යෙන්ම ඉතින් බිල්ලාගේ YouTube channel එක subscribe කරලා තියන්න. ඔව්ගේ ඇම්මෙන් එනිමි එක්ක හැම බහිනවා. මම පින්තූරෙට බැස්සනම් හරිනේ. පින්තූරෙට බැස්සනම් ගයිස් අපිට කිලක් දාගත්ත හැකි. මං ගාන්ට පින්තූරෙට බහින්න. ඉතින් මේවා පුරුදු වෙන්න කරන වැඩ නෙමෙයි අපි. ඇත්තටම මේවා නම් මම පුරුදු වෙන්න කරන වැඩ නෙමෙයි. සිරාවට වයි. ආරි ඔන්න ගෑම්ෙන් බැස්සා කුළුණු උඩට. දැන් තියෙන ඉතින් එනිමිට ගහගෙන යන්න තමයි. හරි ඉතින් ඔන්න ගේමින් සනියත් ඇවිල්ලා තියෙනවා. ගේමින් සනියා පටලවගෙන ඉරගවත් තියෙන්නේ ගැම්මක් ගයිස්. හරි ඉතින් අපුඩට යා. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් අපි තාප්පේ උඩ ඉන්නේ. දැන් මොකද දාන්න ඒවා. හරි. මම ගන්න. හරි ඔන්න ගේමින් සනියා. ඉතින් ගේමින් සනියාට කියන්න දෙයක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයා ගේම් එක ගහද්දි හැම වෙලෙම කියෝ ඉන්න නැත්තම් කිසි යාතල්ල යන්නේ නැහැ වීඩියෝ කරද්දි. හරි ඉතින් පටන් ගන්න කියවන්න. හරි අපි ඉන්නවා දැන් මෙතන එනමියක් ඉන්නවා. සැන්ටිනෝ එනකන් ඉන්නේ. ෂෙනික ගිහින් බඩු ටිකක් ගන්න. මේ අකා සැන්ටිනෝව දාලා කුත් අරගෙනත් නැහැ. සැන්ටිනෝ දාන්න යද්දිම මේ අකා ඇවිල්ලා මට චාර්ජර් ගහන්න කිව්වා. ඒකයි ප්‍රශ්නේ. හරි කොහොමද ෂැන්ටිනෝ එනකන්? ඔහොම ඉදින ආයි කාටවත් පේන්නේ නැහැ. අල්ට්‍රා ග්‍රැෆික් දාගෙන ගහන්නේ. නෑ. හරි ඉතින් ඕන් සැන්ටිනෝ ආවා. තාම නෑ. ඒ ආවා. තව ආවේ නෑ. නැගිටිද්ද එනවා. 3 2 1 දැන් සැන්ටිනෝ උඩ පැනලා දාන්න. පොඩ්ඩක් බුදිය ගමු. දැන් අපි යම් පල්ලෙහාට. හරි ෆ්‍රෙන්ඩ්ස්, අතන තියෙනවා කෑල්ලක්. ඒකෙන් ගිහලා පට ගාලා අරන් එන්න ඕනේ. හරි ඉතින් උඩ පැනපැන යන්න මීහරක එක්ක යන්න නැතුව. හරි ඉතින් සැන්ටිනෝ ඉවරෙන්න ළඟයි. ගන්නයක් ෂේප් එකට ගමු ඉක්මනට. සැන්ටිනෝ ඉවර වුණා ඔයි. හරි ඉක්මන ළඟට යන්න. හරි ඔබන්න. හරි ගැම්මක් තමයි ඉතින්. MP40ත් හම්බුණා. හරි MP40 MP40 5 පාරක් දාන්න තියෙන ගැම්ම.
හරි බලමු එනිමි නෑ. පුරා MP40 වදිනවද? ඉමෝට් එකක් දාලා ගන්න. ඕන්න එනවා ඇලා කනවා කෑවා පෝල් දැන් මොකක්ද රොනී ගැහුවා ඉතින් අපි ආයි බෑක් වෙමු. හරි බෑක් කරලා ලෝන් වුල්ෆ් එක ප්ලේ කරමුනේ. අපි බෑක් කරලා ආයි BR එකට යම් ප්ලේ ගේම් දීලා ලෝන් වුල්ෆ් එක ප්ලේ කරලා මට හොඳයි කියලා හිතෙන්නේ. ගැම්මක් තමයි ඉතින් ලකී රෝල් එකේ අලුතින් එක ඇවිල්ලා තියෙනවා. අපි බලමු ඒකත්. අලුත් කිට් එක මට නම් හම්බුණා අල්බලක්ෂන්ට හම්බුණා. ඒකේ සතුටු වීඩියෝ එක මම ඔයගලන්ට දාලා තියලා. අපි මේ ගෑන් ගලා ලොන් වුල්ෆ් එක ගහමු. ඊට පස්සේ ආයි BR දෙකක් විතර ගහන්න. ලොන් වුල්ෆ් ඩැඩ්ඩක් දැම්මොත් හොඳයි කියලා මට හිතෙන්නේ. දිසස් ඉන්නවා ඉතින් අපේ කොල්ලා දිසා ගැම්මක් ඌ ඉතින් ඔෆ්ලයින් ගියා ගැම්ම ඩැඩ්ඩා ඔෆ්ලයින් ගියේ නෑනේ. ඔෆ්ලයින් ගියා. ඊයද ඒ සීරෝ ඔෆ්ලයින් ඒ සීරෝ දන්න කට්ටිය ඉතින් දන්නා කවුද කියලා ආදි ඩිරෙක්ෂන් තමයි ඒ සීරෝ කියන්නේ. ස්ටාර්ට් දෙමු අපේ මැච් එක. ගැම්මක් අපේ කොල්ලා ඉමෝට් අරන් දෙනට පොප් කළා. පොප් කළ ඉමෝට් ගත්තට ඩයමන්ඩ් බින්දුවයි කියලා මතක් කරනවා. ඉතින් අද කොල්ලට කවුරුත් නෑ ඉතින් අද අපි මේ අයියා මේ පළවෙනි රූපෙම දාන්නේ තව රූප වට ලැබිලා තිනේ. කියන්නේ ඒ කියන්නේ පාර ඩයිනසෝරින් රූපෙම දාන්න තියෙන්නේ. කොතනද? අර ප්‍රොෆයිල් එක තියෙන තැන. හරි ඉතින් කවුද ඉන්නේ බලමු. මේ එහා පැත්තෙන් දැන් එහෙනවනේ ඔයගලන්ට මම ගන්න මම ඩෙසර්ට් ගිහුවා ඒක අඩෝ අන්න අරු අතන ඩෙසර්ට් ගිහුවා ඒකයි ඊට දාන්දර මට ගහන්න පුළුවන් බණ්ඩෙස එනමිය හොයාගන්න මොනවා ගන්න හරි ඉතින් ඔයගොල්ලෝ අඩෝ අරු කිල් දෙක දාලා අයියෝ මන්දා මම උටහරි කිව්වා හයි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මං ගහනවා ඉතින් මේ කවුරුත් නෑනේ අයියෝ අම්මා එහා පැත්තේ ඉන්නා මස්ට් ඉන්නවා ඉන්නවා මේ ආදරේද මන්ද මේ ආත්මයේදී අපි වෙන් උනත් මේ බලපන් මේක වහලට ගහන්නේ මොඩයාගේ අර අච්චර ඔළුවක් තියාගන්න බෑටවල් සැන්ටිනෝ දාන් ඉඳලා තියෙන්නේ ගයිස් ආදි සැන්ටිනෝට ඔළුව අල්ලන් ඉන්නෙත් නෑ මේ හරකා ආදි සැන්ටිනෝ කුඩු කුඩේ පොර හෙල්ත් එක දාගන්න ඇති මට දුන්නා නම් පටකාල වෙලා දෙනවා අදින්නේ ඩයල් එක ආයි ඉතින් මුට්ටනම් කියලා අර ඔළුව හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් සනියට කියන්න දේවල් නෑ මට තියෙනවා කියන්න දේවල් හරි ෆ්‍රෙන්ඩ්ස් වීඩියෝ ලයික් පාර දාලා ෂෙයා කාර දාලා සෙට් එක ගැම්මේ හරි වෝල් එකත් තියන් ඉන්න මචං මේ ඔයගොල්ලන්ට තව ඕන වීඩියෝ කියන්න මං දානවා මෙසේජ් එකට දාන්න මං දානවා ඒකේ කමෙන්ට් එකක් දාලා ෂොට් ගන් දෙයක් ලැබුණේ ඉතින් කමෙන්ට් දාලා ඉන්න ඕනේ ඉතින් අපේ කොල්ඩොත් එක මාත් එක දිගට කන පලා ගන්න සෙට් එකේ ඉන්න ඕනේ සෙට් පොට ඔළුවක් ගහන්න බෑ දමාගෙන අඩෝ මේ මුම් වෙන බොට්ටු දෙන්නෙක් ඉඳලා තියෙනවා මට සිරිනවා මහලොක බොටා නැමෙන්නවත් නැතුව තමයි හෙල්ත් එක දාගන්නේ හරි රිසිද මේක රෙකෝඩ් කරන ඇප් එක මොකක්ද කියලා හල්කි මේක මම රෙකෝඩ් කරන X රෙකෝඩර් මෙයා රෙකෝඩ් කරන්නේ X රෙකෝඩර් ඉස්සෙල්ලා V රෙකෝඩ් එකෙන් කරා V රෙකෝඩ් එකේ ක්වොලිටි මදි දැන් X රෙකෝඩ් එකට බහලා ඉන්නේ කැට් සෙට් එක හරිද V රෙකෝඩ් එකේ ක්වොලිටි මදි කිව්වට මෙහෙමයි හරිද අපි V රෙකෝඩ් එකට ගෞරවයක් කරනවා නෙමෙයි ඇත්තටම මුන්නම් බොට්ටු මේ හරි ඉතින් බොට්ටු සෙට් එකක් හම්බෙලා තියෙන්නේ අර බලපන් මූ ආදලා කී මෝඩ් දා ගහන්නේ හරි ඉතින් එක මැච් එකක් ඔයා ප්ලේ කරලා අනිත් මැච් එක මට දෙනවද අම්නේ මේ මැච් එක තමයි ඊට පස්සේ BR එකට යනවා අපි ඊට පස්සේ තව ලෝන් උසම් ප්ලේ කරන්න එක මට දෙන්න ඊට පස්සේ ඔයා කරලා ඕකේ ඉතින් මොකක්ද බලමු අපි ගන්න තුවක්කු බලමු එකේ ෂොට් එක පුරු කියන්න ඕන මට බෑ 90 ගත්තා මට එකේ ෂොට් එක පුළුවන් නෑ කනගමු අඩෝ කවුද බම් මේ බෝම්බ දාන එක අපේ පැත්තේ මේකේ පිට පිට සිටි කරුට මේ බොට්ටු ටිකක් අවුලන්නේ ඔලු ගහන්න යන්න එපා බොට්ටුන්ට 102 ඕක අඩේ මට ගහනවානේ අනේ ඔය බොටා ඔලු අල්ලපන් හරි ඉතින් ඔලු අල්ලන් ඉන්නේ ආවොත් හරි ඉතින් ඕන් කිලාරු දාලා දාන්න නෑ අලු කිර දාලා නෑ කාලා
අම්මා සිරි වෙනවට වැදිලා ගඩොන් ගාලා දෙඩෝ ගලක් ගාලා අතන තියෙන අර මැරිලා තියෙන අර තියෙන තැන පොර බැලලා තියෙන්නේ අතන මේ ඉන්නේ ඩයල් එක අපේ පොර මලා නැසුණා ඒ ඉන්නේ මල ඩයල් හරි 30යි 15 හරි අත්දැට ඉතින් බුයියා වික්ටරි කළා බුයියා ගාලා ඉන්නේ දාන අපේ නැති අපි මේක පොඩ්ඩක් කරකලා ගන්න ඕනේ ඉතින් කට්ටියට පෙන්න දැන් ඉතින් ආද ප්‍රොඩක්ෂන් කියලා උංගුල් ගේම් ප්ලේ එක නෑ ඊට කලින් BR එක ගහන්න ඕනේ උංගුල් ෆේ කාලා බීආර් එක නෑ ඕනේ අපි දැන් මේ අපේ සෙට් එකක ඉන්නවද දන්නේ මරනවා සුද්දා ඉන්නවා කවුරුත් නෑ නේ මන්ද අපි මේකේ ඩුවෝ දාම් බහින්න අපි මාස්ටර් ගමුද මාස්ටර් මට ගෙදර ගිහින් එන්න තිබේ වෙනවට දැන් එන්න බෑ අප්පා හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයගොල්ලෝගේ අයිඩියා එක පාරි කමෙන්ට් කරන් යන්න ඕනේ වෙලාවක අපි ඔන්ලයින් ඔව් අපි ලයිව් වෙනවා වෙලාවක අපි දෙන්නම ලයිව් කියන්නේ ලයිව් එකක් දාන්න නම් සබ්ස්ක්‍රයිබර්ස්ලා 50 පන්නන්න ඕනේ. ඉතින් 50 පන්නලා දෙන්න ඕගොල්ලෝ. ඔය ටාගට් එකක් දෙනවා සබ්ස්ක්‍රයිබ් 50 කරලා දෙන්න මට සබ්ස්ක්‍රයිබ් 50 කරොත් මම ඔයාලට ඩයමන්ඩ් ගිෆ්ට් එකක් දෙනවා. ඉතින් කට්ටියටම වීක්ලි මෙම්බර්ෂිප් 3ක් දෙනවා. ඒ කියන්නේ සුපර් VIP කියන තියෙනක තියෙන ඒකෙන් 3ක් දෙනවා. අමින්ද ඔයගොල්ලෝ පෙන්නන්න මොකද්ද මන් දෙන්නේ කියලා. එතෙන්ට මැච් ගිහින් එක කරන්න නැත්නම් මැච් එකයි. නෑ මැච් එක කට් කරන්න ඕනේ. මෙතන ඩයමන්ඩ් එක වල මැච් එක ඉතින් හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මැච් එක කට් කරලා බලමු කොහොමද ඕක දැන් අපි කට් කරනවා. විනාඩි ගියාට පස්සේ හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේක එන්නෙත් නෑ අයියෝ හරි ෆ්‍රෙන්ඩ්ස් අනේ කට් කරලා මේගොල්ලන්ට දාන්න තියෙන එක පෙන්නනවා. මේක මෙතනින් ඕගොල්ලන්ට දෙනවා මං මේ ඕන එකක් දෙනවා ඉවෝ ගන්න සිස් එකක් දෙනවා ඉවෝ ගන්න සෙස් එක කීයද ඉවෝ ගන්න සිස් එක මගේ රුපියල් 350යි ඉතින් ඒ කියන්නේ දවස් 7කට 350යි දවස් 3කට 200යි දවස් 30කට ඒ කියන්නේ මාසෙකට 925යි කියලා තියෙන්නේ මම දෙන්නේ 1000කට ප්‍රොෆිට් එකක් තියාගන්න ඕනේ ඉතින් අපිත් ඉතින් මේ ආයි සෝලෝ මැච් එකට යන්න මං කියන්නේ මෙන්න මේක හරිද ඔයා දාන් ඉන්නේ අහන්නකෝ අච්චා ඉන්නේ ඔයා දාන් ඉන්නේ මෙන්න මේ පළවෙනිට හම්බෙන රුම් පින්තූරනේ ඒ පළවෙනිට හම්බෙන පින්තූරෙට ඔයාට පුළුවන් මේ කැමති පින්තූරයක් දාගන්න මම දන්නවා ඉතින් මං හිතනවා මේ වෙනම එකක් දායි කියලා අපි මේක අපිට අප්ඩේට් කරලා ගමු මැච් එකට ගියා ඉතින් ගයිස් ඔහොම තමයි මොකක් හරි හොඳ වැදගත් වැඩක් කරන්න යද්දි මැච් එක දාගෙන මැච් එකට යනවා ඉතින් එපා වෙනවා ගයිස් ඒතකොට ඉතින් තියෙනවනේ ඉතින් ඒතකොට ඉතින් එමල්ල පැනලා මට බැනලා රැකෑම දුන්නේ රවලා ඇයි සනිජ මං ඇහුවා දැන් මෙමුගේ ඔළුවට පොඩ්ඩක් නටමු අර හේවරල්ල මගේ හෙවණල්ලක් තියෙනවා හේවරල්ලක් ගහනවා බොක්සින් දාලා හේවරල්ලක් බොක්සින් ගහනවා මගේ විතර හෙවණල්ල තියෙන ඒ කියන්නේ මං විතරයි මෙතන පණ තියෙන මිනිහා අනිත් උන් එකෙක් ගියා හෙවණල්ල නෑ හරි ඉතින් ඕන බලන්න කියන මොකරි අපි පීකල් බයි පීකර හරියට බයි මේ මූත් එක්ක නේද වද දෙන ඇවිල්ලා ආඩේ බෑ පීකර හරියට බෑ මට කතා කරවලු අපි බීම ශක්ති ස්ට්‍රයිප් එකේ කුල්ලට තමයි කොල්ල බයින්නේ පුළු වෙන්න බෑ කන පන්නවල බැස්සෝ අපි එනවා ඉතින් බීම ශක්තිය කුරුල්ලට බහින්න සෙට් එක ගයිස් ඕගොල්ලෝ මෙයාගේ වීඩියෝ කම්මැලි වෙන හේතුව මම දන්නා මෙයා වැඩි කියවන්නේ හරිද කියවන්න ඕනේ හැම වෙලෙම ඉතින් ඔය ඉතින් අපි කියවනවා තමයි ඉතින් අපි පොත් කියවනවා කතන්දර පොත් කියවනවා සුපිරට පොත් කියනවා සුපිරටම කතන්දර පොත් කියන අපේ චරිතයේදී ඔයාලා කියන කොච්චර පොත් කියනවද කියනවනම් හැම වෙලෙම බබිකියු දානවා අපි මේ දැනුත් මස් බබිකියු එකක් දාලා ආවේ ඒක නේ බීම ශක්තිය කොනකට බැස්සා ගැලින්ම දැන් උඩ දාලා ඩමිය දාන්න දැන් නේ උඩ පැනලා ලැබන් උඩ පැනලා ඩමිය දැම්මා උඩ පැනලා ඩමිය දැම්මා ඩමිය යනවා ගයිස් ඉතින් පේන ඇති අපිට අර උඩත් හොම්බට දෙයක් යන ගන්න තිබ්බනම් නැත්නම් බැරි වෙනවා අයියා මං කිව්වා අයියෝ දැන් අපි මුණ්ඩ යකෙක් අඩේ පිළිමේ යනවද කෝ හරි ඉතින් ගම්ම තමයි මුට්ටක් දාලා ආතලේ කරන්න නෙමු අපි පොඩ්ඩක් ඉන්න ඉතින් මෙතන දැන් කොමරි යා ගන්න එපා අපි පණිමුද පයින් පයින්
ගයිස් ඉතින් අපිට පයින්ඩ වෙනවා ඉතින් දිය තඹරා මලාදෝ මේකක් තියෙන එක දාගමු ශනික ශනික අන්න එහෙම තමයි බැඩ්ඩෝ මේ හෙල්තා ගන්න ගන්න ඇත්තින ශනික දාගම් එතන තියෙනවා එකක් මොකක්ද දම්බල්සි MSG7 එකක් තියෙනවා ඒක ඇති දැනට ඔය තියෙනවා ස්කේස් එකක් තියෙනවා වණ්ඩිය කඩෝ ගැම්ම ස්කේස් එක තියෙන කියන්නේ සප්ලයි බොක්ස් එකකුත් තියෙනවා ඒකත් අවශ්‍ය වෙනවා අපිට සප්ලයි බොක්ස් මෙතන මොකක්ද තියෙන්නේ කියලා බලමු සප්ලයි බොක්ස් එක වටිනවා ඒවා බලන්න පුළුවන් නේ මම අද දැනගත්තේ ඒක දාගන්න දැන්නේ අපි සප්ලයි බොක්ස් එක දාන්න කලින් අර කිලක් තියෙන සප්ලයි බොක්ස් එක දාමුනේ ඕකේ මෙඩි ගොඩක් ගත්ත හැකි සුපර් මෙඩියක් ගත්ත හැකි බැරි අමෝ ගන්න එපා ගන්න බැරි වෙනවා ඉතින් මෙඩියක් කොටා ගමු අන්න එහෙම නැමිනවා තමයි ඉතින් මෙඩි උතන්නේ සාමාන්‍යයෙන් ගොඩක් නැවෙන්නේ ඒත් බොට්ටු දෙපා එකපාරක් නැමිලි ඊට පස්සේ දෙපාරක් නැවෙන්න ඕනේ හරි ඔන්න ගැහුවා මේකේ අපි EP කොහොම ඉන්නේ වටේ බලපන් නැමින්නේ ඔන්න ඔය තමයි ගැම්මෙන් ඉන්නේ ඉතින් ක්‍රෝලා හරි දැන් යම් බීම ශක්තිය කලකට කේබල් එකේ ෂණික යන්න ඕනේ අපි බීම ශක්තිය ලූට් ටිකක් අරගෙන කේබල් එකේ ෂණික පීක් වලට යම් මේ මිහල් ලූට් ටිකක් ගන්නද හරි කිලක් කැන්සල් වැදුනා MSG7 එක ගන්න SKS එක ගහන වැඩ කරනවා හරි ගැම්මෙන් MSG7 එක ගත්තා ගියද ඔන්න ඉන්න හරි මං කිව්වේ MSG7 එක වදිනවා කියලා සුපිරියට අඩේ සුපිරි කන්ටියක් තියෙනවා MSG7 එකක් තියෙනවා මිරකන ගන්නයක් තිබ්බත් හොඳ අපිට දැන් ඔව් ගයිස් ඊළඟට මෙහෙමයි ඉතින් MSG7 එක වදිනවා දැක්කනේ දෙකයි හරි ඉතින් Guys, අයියෝ. ගැම්මෙන් කෑවා දැන් අද දෙනවද මට ප්ලේ කරන්න මම ප්ලේ කරලා බූයි හැලම් පෙන්නන්නද අපි එහෙනම් අපි බලමු 35 නැග්ගාද අපි කොමරි ඩයමන්ඩ් නගින්න තමයි හිතන් ඉන්නේ අපි අද කොමරි ඩයමන්ඩ් නගමු 10 පස්සේ 10 ඊට පස්සේ ඩයමන්ඩ් තමයි දෙන්නු අපි අද කොමරි ඩයමන්ඩ් නගමු ආයි දැන් ආරි ප්‍රොඩක්ෂන් එකේ වාරෙකුත් අපි ආයිත් ඉතින් VR ගහමු අද දවසම ඉතින් දැන් ගහන්නේ ආදි ප්‍රොඩක්ෂන් එයාටත් එකක් දුන්න මෙතන වැළපෙනවා වැලවෙනවා මේ බලන්න ගයිස් ලැජ්ජ නෑ ඉතින් වැළපෙනවා මෙතන අපිට එකක් දුන්න පවුහින්දා හායි අපි එහෙම හිතමු ගයිස් ගයිස් අපි මේකෙන් අපේ අලුත් account එක යනද මේ මැච් එකෙන් පස්සේ ඔව් ගයිස් අපි අලුත් account එකක් ගැම්ම සුපිරිම අපේ account එක සුපිරි පරි ඉතිරෙන account එකට හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් වෙල්කම් බෑක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට හරිද මේක මගේ මගේ මේ සරියා හරි ඉතින් ගැම්මක් අල්ලන්න තමයි යන්නේ ඕන්නේ ඉතින් අද අපි කරන්නේ BR top 10 අදින එක හරි ඉතින් ගැම්මෙන්ම අරු වැටිලා අදකට view වෙట్లా කෙලිවේ ඇදගෙන වැටලා තියෙන අදුඩ අතුවට මේ ඇදගෙන ඒක වෙනම කතාවක් දවාගෙන අරු වැටෙනවා ආරාරය දවාගෙන යන්න ගාෂ් මට මේකේ ෆේස් කැම් තිබ්බම මම අනිත් පැත්තට හරි පෙන්නනවා හරිද ඒ තරමට වැටුණා අන්න ආයි වැටුණා වගේ ඒගලගේ හිනා වහන්න බුල වෙන විදියට හරි වැඩි එකන්න පනලා එයාගේ ආයි වීඩියෝ කරලා බලන්න අපේ නෑ බෙල්ල කැඩලා වරිලා හරි අපි ඉතින් අද ඉතින් ගැම්මෙන් යන්න යන්නේ ඉතින් මම බියර් තව එකක් බියර් ගහන්න යන්නේ අපිට මේනවා ඉතින් සෙම්මේ අවස්ථාවේ අපි පික්කේ උඩට බලන්න යන්නේ හරි ෆ්‍රෙන්ඩ්ස් වැලි චුට්ටක් ප්ලීස් ලද්ද ඔළුව ඉදරට පස්සේ ගණන් ගන්න එපා ගයිස් සමතවා එහෙනම් තමයි ගයිස් ජීවිතේ සැප තියෙනවා දුක තියෙනවා ඉතින් මෙයාට දුක තමයි පේනද ඉතින් මගේ බෝඩ් එක ඔතන කණ්ඩ වෙන්නේ උඹලා ඔයාගේ බැජ් එක වගේ නෙමෙයි මගේ බැජ් එක හරිද ඔයා වගේ මේ බ්‍රෝන්ස් ඩයල් යන්නේ මං ඒ සෙන්ටිනෝ දාන සෙන්ටිනෝ ගැහුවා ඔලුවට දෙන්න හදන්න එපා අඩෝ මොකද්ද බං කරන්නේ අපි තුවක්කු අරන් ඉතින් ආයි කොල්ලෝ දෙන්න යන්නේ අපි සෙන්ටිනෝ දෙම්මයා හරි උෙද්දි මොළුවල් ළඟ ඉමු ඉක්මනට බහින්න දැන් කොයි එකද අර පින්තූරේ ඕකද ඔව් ගේම ගහගන්න පුළුවන්ද පුළුවන් බහිනවා කන්න එනවා අයියෝ බැජ් එක බහිද
ඔතෙන්ටලා ඉන්න ඔතෙන්ටලා හරි අඩෝ මොකක්ද අනේ කරන්නේ ඒක වෙනවා කතා හරි 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 අයි ප්ලේ එකෙන්ද ඉතින් ඒක මං ගහන්න යන්න දැන් ඉතින් මේකට ගහගන්න බැරි වුණා කස්ටමර් බුරුදනේ කමන්න ඩැමේජ් තියෙන හින්දා වැඩිය මම අයියෝ ඩැමේජ් තිබ්බ හින්දා වැඩිය වැස්සේ දුක ඉතින් ෂෝකයි කමන්න අපි ආයි මැච් එකට යනවා ඉතින් ඔයා ක්ලාව දාගන්නකෝ දාන්න බාන්න ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති සමහර එක කැරක්ටර් එකකට බලයන් ගොඩක් දාන විදිය පළවෙනිම කරන්න ඕනේ අපිම සෑන්ඩිනෝනේ දාගන්නේ මෙතන මේ සිලෙක්ට් අයිකන් කියන එක දෙන්න ඕනේ හරිද ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ මෙතන බලන්න ඕන ක්ලාව ඉන්නවද කියලා එයාව ආරන්න නැහැ මේ යටි හැලපෙයා ඒක වෙනවා කොපෙන්න මට ක්ලාවා නේ yes yes එයාගේ මොකද්ද බලේ එයාට අතින් ගහද්දි ඩැමේජ් වෙනවා 500කට වැඩිය මෙයා ඉන්නවා මේගොල්ලෝ ඉන්නවා HP එක වැඩි වෙන එකක් දාන්න HP එක වැඩි වෙන්නේ අපි යා මැච් එකට යමු ඉන්නේ බලේ දාලා දෙන්න එකක් හරි දාලා දෙන්න මෙයාව දාමු ආයි දාමු මෙයාගේ EP එක වැඩි වෙනවා මෙයාව දාමු හරි දැන් මේ අපුඩක එක්සස් මෙයා ඉන්නවා අපේ ජස්ටින් අයියා ඉන්නවා ඉතින් අපි කියමු යාටත් අපි YouTube එකක් තමයි කරන්නේ ඉතින් එන්න අපිත් එක්ක ඌ ගත්තේ නෑ ෂැඩෝ ඉන්නවා ෂැඩෝ තවුලන්නේ ජස්ටින් දුන්නා ජස්ටින් දුන්නා ආත් ඉතින් මාස 42 හොඳයි
හෙලෝ ගන්න කන දිසා ඔව් අඩෝ කස්ටමර් දිසස් තනියෙන් වෙන්න ඇතිනේ හරි චන්ඩියා කවුද චන්ඩියා චන්ඩිය කියලා කෙනෙක් ඉන්න 1 vs 4 1 vs 4 ගහන්න ඉතින් බලමු නෑ 2 vs නෑ අර චන්ඩිය කෙනෙක් නම අයින් කරන්න 3 නෑ 2 vs අනේවන්ද 3 vs 4 අයියෝ නෑ 4 vs 4 හරි අයියෝ දිසාසිය පැත්ත එන්නට අනේ 2 vs නෑ 3 vs 2 හරි දැන් දාන්න 2 vs 3 නෑ 2 vs 3 අහන්න දෙපා බෑන් 10 පාරක් විතර කියවන්නේ